සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේ කතා කරගෙන යන්නේ කන්ස්ට්‍රක්ෂන් මිස්ටේක් ෆෝල්ට්ස් කියන යටතේ ඉදිකිරීමේදී සිදුවන අඩුපාඩුකම් සහ වැරදි ගැන. මේ සම්බන්ධයෙන් ඔබට අවබෝධය දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. මොකද ඔබේගේ හරියට හදාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අපිට කියන්න. ලියන්න. අපි ඒවට උත්තර දෙන්න හරි ආසයි. එක්කෙනෙක් අහලා තිබුණා ප්‍රශ්නයක්. මොකද මේ වේස්ට් වෝටර් සහ টয়ලට් පිට්ස් ගැන. ඊට තව කෙනෙක් අහලා තිබුණා මේ ප්ලම්බින් ගැන. අපි අද පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මොකද කීප දෙනෙක්ම කිව්වා ඒගොල්ලන්ට මේක මේ දැනුම ඕන කියලා දැන් මේක කරගෙන යන අවස්ථාව. බලමු ඔබටත් මේ ගැන දැනීමක් අවශ්‍ය වෙන අවස්ථාවක් වෙන්නට පුළුවන්. දැන් අද ගෙවල් ඉඩම් හරි පොඩිනේ. පර්චේස් 6 7 10 12ට වගේ සීමාවෙන්. ඉතින් බැලුවාම එහා පැත්තේ ගෙදර ලිඳක් තියෙනවා, එහා පැත්තේ ගෙදර টয়ලට් පිට් එකක් තියෙනවා. මේක හරි ප්‍රශ්නයක්. ඒතකොට අපේ টয়ලට් පිට්ස් දාන්නේ කොහෙද? අපේ ලිඳ දාන්නේ කොහෙද? බොහෝ විට අද ලිඳ දාන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි අද නගර සභාවල් වලින් හැමතිස්සෙම ප්ලෑන් එකක් අනුමත කරනකොට නිසි පරිදි ජලය බැස යාමට තැනක් නැත්නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රේන් වෝටර් වලට පිට් එකක් ඉල්ලනවා. ඒකට වැහි වතුර සඳහා අපිට වලක් දාන්නට වෙනවා. මේ ඔක්කොම දාන්න වෙන්නේ අපේ මේ පර්චේස් 6 7 10 ඉඩම් වල. ඉතින් මේ ටික අපි කරගන්නේ කොහොමද? දැන් අපි කියමු වැහි වතුර වලක් අපි දැම්මා. දාලා එතකොට මේ වතුර බී ගන්නවා. මේ වතුර බී ගන්නවා. එයාට බී ගන්න වපසරියක් අවශ්‍යයි. එහෙම නැත්නම් එයා උඩින් ආයේ ඕවර්ෆ්ලෝ වෙනවා. ඒකනේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ වගේම එහා පැත්තකටත් වෙන්න පුළුවන්. টয়ලට් පිට් එකකුත් තියෙනවා. ඒ টয়ලට් පිට් එක එහා පැත්තකට තියෙනවා. වේස්ට් වලටත් එහෙමයි. ඉතින් වෙන්නේ මොකද? නිසි පරිදි උරා ගැනීම කරන ලක් නොවුනොත් එහෙම මේවයි පිට වෙන උෂ්ණය. එහෙම නැත්නම් දුගඳ අපිට හරි ප්‍රශ්නයක්. එතකොට මේ ගෑස් එක. ඉතින් මේක ගේ ඇතුළට තමයි එන්නේ. අපි ගත්තොත් එහෙම වේස්ට් වෝටර් එකේ තියෙනවා. වේස්ට් වෝටර් එක අස්සෙන් ඔහම ඇවිල්ලා අන්තිමට සිංක් එක කරා ගේ ඇතුලේ. එතකොට ගේ ඇතුළේ ගඳයි. ඒ වගේම වොෂ්රූම් টয়ලට් පිට් එකනොත් ඔහමයි. ඕ ඇවිල්ලා টয়ලට් පිට් එකකින් ගේ ඇතුළට හුමාල එනවද කියලා දැනගන්න පුළුවන් හොඳම තමයි ගෝවා කුණු වෙච්ච දුංගඳ තමයි ගඳ තමයි ගේ ඇතුලේ සැරිසරන්නේ. ඒ වගේම මේගොල්ලෝ පොඩි මේ වයසකගේ ඇස් රතු පාටයි. ඉතින් මෙවැනි තත්ත්වයන්ට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අපි කොහොමද කරන්නේ? මේක ඉතින් මේ සඳහා නිපුණතාවයක් තියෙන ප්ලම්බර් කෙනෙක් අනිවාර්යෙන් ඔබ ගන්නට ඕනේ. එහෙම නැතුව නම් මේක කරන්නම බෑ. ඔය නිකන් සාමාන්‍යයෙන් අතනින් බටයක් ගෙනාවා මෙතනින් මේ එල්බෝ එකක් හරි මොකක් හරි ගැව්වා ගෙනල්ලා වලට දැම්මා. ඒව නම් කළා හරියන්නේ නැහැ. ඒක කරොත් කවදා හරි දඬුවම හම්බ වෙනවා. ඒ දඬුවම හම්බ වෙලාට පුදුම දසවදයක් විඳින්න වෙන්නේ. නිසි පරිදිව ආයි සකස් කරන්න. ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දැන් හුඟක් අපිට වෙලා තියෙන අපි හුඟක් පුරුදු වෙලා තියෙනවා. ගියා වලක් හැරුවා. අපි කරන්නේ මොකද? කොන්ක්‍රීට් වලින් හදමු සිලින්ඩර්ස් තියෙනවා. මේවා ගෙනල්ලා බස්සන. මේවා ගෙනල්ලා බස්සලා ඉතින් උඩට ආරේ ඔන්න දැන් හොඳයි කියලා හිතනවා. ඉතින් මේවෙන් වෙන්නේ අර පොළොවට උරා ගැනීමේ තියෙන හැකියාව අඩු කරනවා. මේවා පිරෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වෙන්නේ ඉක්මනින්ම ඔබට මේ අහිතකර ප්‍රතිඵල ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම යටට සමහරක් අය කොන්ක්‍රීට් උද්දාන. ඒ පාර උරන්නේම නැහැ. අර පොඩි හිල්ලලින් උරන්නේ. ඉතින් ඒක ගැටලුව. ඒ වගේම තමයි දැන් ඔන්න টয়ලට් පිට් එකට අපි දාලා තියෙනවා සිලින්ඩර්ස් දාලා තියෙනවා. ඒ වගේම වේස්ට් වෝටර් පිට් එකටත් දාලා තියෙනවා. ඉතින් টয়ලට් පිට් එක ඒකයි අතර වැඩි දුරක් නැහැ. බලන්න මේ පින්තූරේ වැඩි දුරක් නැහැ. දැන් වෙන්නේ මොකද? টয়ලට් පිට් එකකින් එනේවා බී ගන්නවා බීගන යනවා වේස්ට් වෝටර් එක ළඟට. වේස්ට් වෝටර් එක ඇත්තිරෙනවා. ඒ පිරලා වෙන්නේ. මොකද ඒක හරහා මේ දුඟද ගේ ඇතුළට එනවා. ඉතින් මෙවැනි තත්ත්වයන්ට ඔබ බොහෝ දුරට මුහුණ දෙනවා. ඉතින් හොඳම ක්‍රමය තමයි නිසි පරිදි නිසි දැනුමක් තියෙන කෙනෙක් මේ සඳහා යොදා ගැනීම. අනිත් එක ට්‍රැප් ගලීස්. ට්‍රැප් ගලිය එක අනිවාර්යෙන් ඕන. මේ බලන්න මේ මෙන්න මේ වගේ තියෙන මේ වෑල් එක ට්‍රැප් වෑල් එක අනිවාර්යෙන් ඕන. එහෙම නැතුනොත් එහෙම මේ දුඟ දෙනවා. ඒතර ඒ හරිය වතුර නවතිනවා. ඒ දුඟ දෙන්නේ නැහැ. ඒක තමයි අපිට ඔබට කරන්න තියෙන හොඳම වැඩේ. හැබැයි දුඟ නාවට මේවා ෂෝක් කරේ නැත්තම් වෙන්නේ මොකද? මේක පිරීලා උතුරනවා. ඒතර අපිට ඉතින් ගලි බවුසරයක පිහිට තමයි ලබන්නට වෙන්නේ. ඒ නිසා ඔබ නිසි දැනුමක් තියෙන කෙනෙක්ගේ සහාය අනිවාර්යයෙන් මෙතනදී ගත යුතුයි. එහෙම නොවුනොත් ඔබ අමාරු වෙනවා.
එහෙම නොවුනොත් අමාරු වෙනවා. මොකද දැන් අපේ වතුර බී ගන්න මේ පොළවේනේ. අපි මායිමයිනේ දැම්මහම වෙන්නේ. මොකද එහා පැත්තේ ඉදෙමෙත් මේ දිය සීරාව තියෙනවා. ඒතර වෙන්නේ ඒකේ පසු ලූස් වෙනවා. හදිසියවත් ඒක එයා හරියට හදලා නැත්තම් කඩාගෙන වැටෙනවා. තව එකක් තමයි අර එහා අල්ලපු ගෙවල් වල ඉන්න අය කියනවා මම මේක කොන්ක්‍රීට් කරලා තියෙන්නේ කෑලි තුනට බැඳලා තියෙන්නේ මේ හරිම දන්නම හොඳ විශ්වාසවන්ත කෙනෙක් කිව්වොත් මිසක් එහෙම නැත්නම් ඕක විශ්වාස කරන්න එපා. මොකද මිනිස්සු කියන්නේ බොරු. ඒකෙන් වෙන්නේ අපි අමාරුවේ වැටෙනවා. දැන් මේ ට්‍රැප් ගලිස් හරි වටිනවා. මේවෙන් ගොඩාක් දේවල් කරනවා. මේවෙන් අපිට පුදුම වාසියක් අත්කරගන්න. පොඩි වැඩක්. මේ පොඩි දේ හරියට නොකිරීම නිසා අපිට ලොකු පාඩුවක් අත්විඳින්න වෙනවා. Taman දැනගන්න ඕන මේ නිසා වෙන්නේ මොකද මැසි හැමතිස්සෙම මැස්සු ඉන්න ගෙවල් බලන්න මේ කොහේ හරි තැනකින් මේ වගේ දෙයක් ඒ වත්තේ හරි ඒ ඉඩමේ හරි තියෙනවා. ඒ අපි හිතනවා ගේ ඇතුලේ නෑ. ඒතොර අර টয়ලට් පිට් එක දාපු ඒරියා එකේ තමයි මේ මැස්සු ටික ගැවසෙන්නේ. ඉතින් ඒ උන් එපෙන ගේ ඇතුලටත් එනවා. ඉතින් මේ කෙරේ ඔබ අවධානය යොමු කරන්න. මේක නොවුනොත් එහෙම ඔබේ නිවස ඔබ කොච්චර මුදලක් දීලා හදාගත්තත් ඇත්තටම අපිරිසිදු නිවසක් කරගෙන තියෙනවා. මම හිතනවා මේ දැනුම ඔබට ප්‍රයෝජනයක් වේවි. අද මේ ගැන මේ වගේ දේවල් මෙවැනි අවස්ථාවක ඔබ ඉන්න හරියට මේ දේ කරගන්න. හරියටම කරගන්න. හරි දේ කරන්න හරි පුජ්‍යලයක ඔබ හරි පුජ්‍යලගේ සහායක් ඔබ ලබා ගත යුතුමයි. එහෙනම් අපි පසුව දවසක ආයි හම්බෙමු.